සුබ දවසක් සියලු දෙනාටම. අද අපි පටන් ගන්න හදන්නේ විශේෂ පින්කමක්. මම මේ පින්කමක් කියලා කියන්නේ ගොඩාක් පෙරපාසල් ටීචර්ස්ලා අපෙන් ඉල්ලපු දෙයක් තමයි අනේ පුළුවන් නම් කරලා දෙන්න කීප එකක්. එතකොට ඇත්තටම මේ Zoom link එකට හරහා ඇවිල්ලා තියෙන අපි ටික දෙනාටයි Zoom එක හරහා ගත්තේ. අනිත් හැමෝටම අපි YouTube එක හරහා සම්බන්ධ වෙන්න කිව්වේ. ඒ වගේම ඇත්තටම මේක අපි රෙකෝඩින් එකක් විදිහට අද කරලා ඊට පස්සේ සීලොම පෙරපාසල් ගුරුවරියන්ට මේක නැවත අහන්න ලැබෙන්න සලස්වන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කරන්න. ඇයි මේක පින්කමක් කියලා කිව්වේ? ගොඩාක් පෙරපාසල් ගුරුවරියෝ කොළඹ විතරක් නෙවෙයි අනුරාධපුර, පොළොන්නරුව, නුවරඑළිය, මාතලේ, නුවර, කුරුණෑගල මේ වගේ දෙවෙනි පුරා විසිරී සිටින පෙරපාසල් ගුරුවරයෝ රාශියක් හැමදාම ඉල්ලපු දෙයක් තමයි ඒගොල්ලන්ට ඩේ කෙයා එකක් පටන් ගන්න නැත්නම් ඩේ කෙයා එක කරගෙන යන්න චයිල්ඩ් කෙයා සහතිකය දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ චයිල්ඩ් කෙයා සහතිකය ගන්න නැත්නම් ඒ චයිල්ඩ් කෙයා සම්බන්ධ එන්නකෝ සහතිකය ගන්න අවශ්‍ය දැනුම ලබා දෙන්නකෝ කියලා. එතකොට චයිල්ඩ් කෙයා වගේ කෝස් එකක් ඔයගොල්ලෝ සල්ලි දීලා කරන්න ගියොත් විශාල මුදලක් යනවා. ඒ වගේම කාලයකුත් යනවා. ඒකට වෙනම වැය කැප වෙන්නත් ඕනේ. ඉතින් බොහෝ පෙරපාසල් ගුරුවරයෝ පහුගිය අවුරුද්ද පුරාම ඉල්ලුවා පුළුවන් නම් ලොකු පිනක් මේ චයිල්ඩ් කෙයා එන්නකෝ හතරවෙනි මට්ටම ලබා ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන්න කියන එක. විශේෂයෙන්ම අවුරුදු 4ක පළපුරුද්ද තියෙන ගුරුවරියන්ට තමන්ගේ පළපුරුද්ද පදනම් කරගෙන RPL හරහා එන්නකෝ චයිල්ඩ් කෙයා විභාගයට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉදිරිපත් වෙන්න පුළුවන්කම තිබුණාට ඒ ඇගේම් ක්‍රියාවලිය සමත් වෙන්න නම් විෂය දැනුම සම්පූර්ණයෙන්ම තියෙන්න ඕනේ. ප්‍රායෝගික දැනුම තියෙන්න ඕනේ. ඉතින් මම මේක මගේ ඔළුවටත් අරගෙන මම මේක අපේ පෙරපාසල් ගුරුවරියන් වෙනුවෙන් අපේ රටේ දෙවෙනි අම්මා වගේ දැඩි කැපවීමක් කරන තමන්ගේ ජීවිතේම පෙරපාසල් දරුවෝ වෙනුවෙන් කැප කරන පෙරපාසල් ගුරුවරයන්ට කරන පින්කමක් විදියට නොමිලේම සත පහක්වත් මුදලක් අය කරන්නේ නැතුව මේ විෂය මාලාව නොමිලේ උගන්වමු කියන චේතනාව තිබුණා. අපේ අතරම මධ්‍යම පළාතේ ගුණතිලක මහත්තයා, ඒ වගේම බස්නාහිර පළාතේ දුෂ්මන්ත මහත්තයා, ඌව පළාතේ දිසානායක මහත්මයා, උතුරු මැද පළාතේ අපේ හිටපු නිරන්ත මහත්මයා, ඒ වගේම දැන් ඉන්න අධ්‍යක්ෂකතුමා මේ ගොඩාක් පළාත්වල අධ්‍යක්ෂකවරුත් අපිත් එක්ක පහුගිය අවුරුද්ද දෙක තුළ සමීපව කටයුතු කරලා පෙරපාසල් ගුරුවරයන් වෙනුවෙන් අපි නොමිලේ කරන කටයුතු වලට සහාය ලබා දෙමින්. ඒක නිසා ඔවුන්ගේත් ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් අපිට මේ කටයුත්ත කරන්න ඉතා හොඳ සම්පත් පුද්ගලයෙක් හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. එතකොට චයිල්ඩ් කෙයාර් සම්බන්ධව ප්‍රමාණාත්මක දැනුමක් තියෙනවා. විශේෂයෙන්ම එන්නකෝ හතරවෙනි මට්ටමට අදාළ චයිල්ඩ් කෙයාර් විභාග සමත් වෙන්න අවශ්‍ය සම්පූර්ණ දැනුම ලබා ගන්න පුළුවන් කතිකාචාර්යවරියක් අපිට සම්බන්ධ වුණා. අපි සම්බන්ධ කරගත්තා. ඇය ඇත්තටම ඊටාම මානුෂිකව පෙරපාසල් ගුරුවරියා දකින පෙරපාසල් ගුරුවරයන්ගේ යහපත වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා කටයුතු කරන ඊටාම දක්ෂ ඒ වගේම ඊටාම ගුණවත් මුල් ළමා සංවර්ධනයේ සම්බන්ධව කැපවෙච්ච ඉතා දක්ෂ අධ්‍යාපනඥවරියක්. ඉතින් මම වැඩි අටුවා ටිකා කියන්නේ ඕගොල්ලොත් එක්ක දේශන 24කින් ඇය සම්බන්ධ වෙයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන අවශ්‍ය ප්‍රායෝගික දැනුමත් ලබා දෙන්න. සතියේට එක දවස ගානේ ජූලි මාසේ පළවෙනි සතියේ ඉඳලා දේශන මාලාවක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එක සතියකට පැය දෙකක ගානේ. ඒක නිසා අපි ඔබ එතුමියව හොඳින් අඳුරගනිමු මේ දේශන කාලයත් එක්ක. ඉතින් මම ආරාධනා කරනවා ඊටාම ගෞරවයෙන් මේ එන්නකෝ හතරවෙනි මට්ටමට අදාළ චයිල්ඩ් කෙයාර් වල එන්නකෝ හතරවෙනි මට්ටමට අදාළ විෂය මාලාව මොකක්ද? ඒවැ මොනවද බලාපොරොත්තු අන්තර්ගතය? ඒවල් කොහොමද මේ ගුරුවරයෝ සූදානම් වෙන්න ඕනේ? මේ සමස්තය පිළිබඳව අද හොඳ දැනුම් සම්භාරයක් මේ පෙරපාසල් වලට ලබා දෙයි කියලා. ආයුබෝවන් අපේ ඉන්දිකා මහත්මියනි තාම ආදරෙන් ආරාධනා කරන මේ පින්කමට මේක ඔබේ පින්කමක් මම කරන්න උදව් කරන එක විතරයි. ආයුබෝවන් සර් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අද දවසේ මහඟු කාර්යයක් සඳහා මූලික අඩිතාලම දාපු අපේ කමල්ගොඩ සර්ට බෙහෙමින් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ වගේ කාර්යභාරයකට අත ගහන්න නැත්නම් උර දෙන්න ලැබීම පිළිබඳව මමත් සතුටු වෙනවා. ඒ වගේම ඇත්තටම ළමා රැකවරණය කියන මාතෘකාව පිළිබඳව අපි කතා කරනවා නම් පෙරපාසල් විෂය අපි අවුරුදු 3ක් 5ක් අතර දරුවෝ සම්බන්ධයෙන් තමයි වැඩිපුර අවධානයක් යොමු කරන්නේ. විශේෂයෙන්ම අපි ළමා රැකවරණය කියන මාතෘකාව ගැන කතා කරද්දිම අපිට ඒට එහා ගියපු දරුවෙක් ගැන ඒ කියන්නේ මව් කුසේ පිළිඳගත්තු මොහොතේ ඉඳලා අවුරුදු 18 වෙනකන් දරුවෙක් ගැන
කතා කරන්න වෙනවා මේ ළමා රැකවරණය පිළිබඳව ගත්තාම. එතනදී මම හිතනවා ඇත්තටම මේ කමල්ගොඩ සර් කරන මේ කර්තව්‍යයේ අපිට මේ වෘත්තියකට එහා ගියපු කාර්යයක් මේ හරහා කරන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මවක් වෙන්න ඉන්න දියණියක් ඒ වගේම මවක් දරුවෙක් රැක බලා ගන්න අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආච්චි කෙනෙක් වුණත් තමන්ගේ මුණුබුරා හෝ මිනිය බිරිය බලා ගන්න විධිමත් වූ ආකාරයේ ක්‍රමවේදයක් පිළිබඳව තමයි මේ ළමා රැකවරණය පිළිබඳව පාඨමාලාව තුළදී අවධානය යොමු කරන්නේ. මෙතනදී විශේෂයෙන්ම ඇත්තටම අපේ වෘත්තියක් නියැලෙන්නම අවශ්‍ය නැහැ. මම හිතන්නේ මේක සහතිකයක් ලැබීම ලොකු වාග්යක්. නමුත් ඒට එහා ගියපු අපිට ලැබෙන දැනුම අවබෝධය සහ අපිට ලැබෙන විෂය පිළිබඳව පුළුල් පරාසයක් තුළදී වෙන අත්දැකීම් මම හිතනවා මහත් කාර්යයක් වෙයි කියලා ඔබට යහපත් පුරවැසියෙක් විදිහට දරුවෙක් ඉතා පුංචි කාලේ ඉඳන්ම ගොඩනගා ගන්න මේ තුලින් ලැබෙන ආතිවාරම. ඉතින් මම හිතනවා කමල්ගොඩ සර් මේ ගත උත්සාහය මුලින්ම මම අගය කරනවා. ඒ වගේම මේ හා සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාවම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මෙතනදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අවශ්‍ය වෙන්නේ ළමා රැකවරණය සලසන්න කියන தත්ත්වය තමයි මේ තුලදී අපි කතා කරන්නේ. child care giver. මෙතනදී විශේෂයෙන්ම සාමාන්‍ය ළමා රැකවරණය නැත්නම් අපි කියනවා ජෙනරල් child care ඊට පස්සේ සහාය කෙනෙක් විදිහට ළමා රැකවරණය සලසනවා නම් එතනදී මේකේ පාඨමාලාවක් තියෙනවා. එතකොට අපි අද ඔබත් එක්ක සමග සාකච්ඡා කරන්නේ child care giver. මෙතනදී ඔබට අවස්ථා බොහෝමයක් ලැබෙනවා මේ හා සම්බන්ධ වීම තුල. අපි ගත්තාම අපේ රටේ මේ වන විට ළමා රැකවරණ මධ්‍යස්ථාන, ඒ කියන්නේ දිවාසුරෙකුම් මධ්‍යස්ථාන කියන පදනමෙන් ගත්තොත් ඒ දිවාසුරෙකුම් මධ්‍යස්ථාන වලදී අපි අවධානය විශේෂයෙන්ම යොමු වෙලා තිබුණේ මේ සම්බන්ධයෙන්. නමුත් මේ වෙද්දී ළමා රැකවරණය පිළිබඳව පුහුණුවක් හදාරපු කෙනෙක් මේ තුල ඉන්නවනම් එයාට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම ළමා නිවාසවල රැක බලා ගන්නන්ට ඒ වගේම පෞද්ගලික ළමා රැක බලා ගන්නන්. ඒ කියන්නේ නිවාස තනි දැන් අපි ගත්තාම උදාහරණයක් විදිහට අපි විදේශගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් වෙලාවට මේ ළමයි බලා ගන්න. නමුත් අපේ රටේ මේ සඳහා ඇත්තටම ලොකු ආදායම් උත්පාදන මාර්ගයක් විදිහටත් මේ ළමා රැකවරණයේ පාඨමාලාව හදාරලා තියෙනවා නම් අවස්ථා බොහෝමයක් තියෙනවා. ඒ වගේම දිවාසුරකම් මධ්‍යස්ථානවලත් ඔබට දිවාසුරකම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න හෝ වේවා ඒ සඳහා වැඩ කරන්න දෙන්න හෝ වේවා මේ පාඨමාලාව ඉතාමත් වැදගත් වෙනවා. මේ සඳහා තියෙන ආර්ථිකමය තත්ත්වය මම හිතන්නේ ලෝකයේ බොහෝමින්ම ළමයි රැක බලා ගන්නන්ට ගොඩක් ලොකු ආදායම් මාර්ගයක් ලැබෙනවා. විශේෂයෙන්ම විදේශගත වෙනවා නම් අපි නවීන තාක්ෂණික ක්‍රම ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි දරුවොත් එක්ක ගත කරද්දී මේ දරුවන්ට අවශ්‍ය වෙන අපි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සෙල්ලම් උපකරණ පවා නවීන තාක්ෂණික දේවල් තියෙනවා. ඒව උපයෝගී කරගන්න හැටි ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ඉන්නවනම් ඒ අය සඳහා භාවිතා කරන ඒගොල්ලන්ගේ උපකරණ ඒ පිළිබඳවත් අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ළමා රැකවරණ පාඨමාලාවේ අන්තර්ගතය ගැන කතා කරනවා නම් මේ පුළුල් පරාසයක යෙදෙනවා. ඒ කියන්නේ මොඩියුල ගත්තාම මොඩියුල 8ක් මේ සම්බන්ධයෙන් සකස් වෙලා තියෙනවා. මේ මොඩියුල 8 එකින් එක විස්තර කරන්නම් කෙටියෙන්. එතකොට එතනදී මූලික වෙන්නේ ළමයාගේ ශාරීරික සුරක්ෂිතභාවය. ළමයාගේ ශාරීරික සුරක්ෂිතභාවය කියලා ගත්තාම අපි දන්නවා මම ඔයගලන්ට කලින් කිව්වා මවකගේ කුසේ ඉඳලා අවුරුදු 18 වෙනකම් දරුවෙක් ගැන කතා කරනවා අපි. එතකොට ඒ දරුවන්ගේ ඒ අවදීන් වල දරුවන්ගේ ශාරීරික අවශ්‍යතා
ඒ අවශ්‍යතා සපුරාලීමට ගැහැණු පිරිමි ભેදයකින් තොරව අපි කොහොමද ඒගොල්ලන්ට රැකවරණය ලබා දෙන්නේ කියන එක ගැන කතා කරනවා. එතකොට මව් කුසේදී බිහි වුණාට පස්සේ සිඟිති කාලේ, ඊට පස්සේ ළමා කාලේ, ඊට පස්සේ නව යෞවන විය පවා මේ දිදී අපි සාකච්ඡාවට භාජනය කරනවා. විශේෂයෙන්ම අපිට දැනට රටේ පවතින අපි ගත්තාම තියෙනවා ප්‍රශ්න ගොඩක්. ඒ ප්‍රශ්න වලට හේතුව තමයි මේ දරුවන්ට රැකවරණය ලබා දීමේ තියෙන ගැටලු. අපි උදාහරණයක් ගත්තාම අපි දන්නවා මේ අම්මලා වැඩිපුර අවධානයක් යොමු කරන්නේ මේ පුංචි කාලේ දරුවන්ට. නමුත් ළමා රැකවරණය ගැන කතා කරද්දී දරුවන් රැක බලා ගැනීම කියද්දී අපි මේ දරුවෝ අවුරුදු 18 වෙනකම් මේ දරුවන්ට රැකවරණය ලබා දීමේ තියෙන අවශ්‍යතාවය සහ ඒ දරුවන්ට ඒ තුලින් ලැබෙන සුරක්ෂිතභාවය පිළිබඳවත් මෙතනදී සාකච්ඡා කරනවා. ඊට අමතරව සිඟිත්තන් සහ පෙරපාසල් දරුවන් සඳහා රැකවරණය ලැබීම. ඒ පිළිබඳවත් මේ මොඩියුල් එකේ ඇත්තේ කතා කරනවා. ඒ කියන්නේ ළමයාගේ ශාරීරික සුරක්ෂිතතාවය පිළිබඳව කතා කරද්දී. ඊට පස්සේ පාසලෙන් පස්සේ දැන් පවතින ආර්ථික තත්ත්වයේ මත ගොඩක් දෙමව්පියෝ විශේෂයෙන්ම මව්වරු රැකියාවල නිරත වෙනවා. එතකොට ඒගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ දරුවා පාසල් ගිහිල්ලා ආවට පස්සේ මේ දරුවව රැක බලා ගන්න ආරක්ෂිත තැනක් නැතිකම. විශේෂයෙන්ම දැනට පවතින මේ රටේ පවතින මේ තත්ත්වයේ තුල දරුවා හරි අනාරක්ෂිතයි නිවස පරිසරය තුල. නමුත් මේ දරුවන්ට පාසලෙන් පස්සේ සුරක්ෂිත රැකවරණයක් ලබා දීම පිළිබඳවත් අපි ළමා රැකවරණය පිළිබඳව කතා කරද්දී මේ ඔයාලත් එක්ක අපි සාකච්ඡා කරනවා. මේකෙදි ලොකු වැදගත්කමක් තියෙනවා. දැන් අම්ම කෙනෙක් වුණත් සමහර වෙලාවට තමන්ගේ දරුවාත් එක්ක පවා කොහොමද මේ දරුවාගේ ශාරීරික සුරක්ෂිතතාවය රැකෙන විදිහට කටයුතු කරන්නේ කියන එක පිළිබඳව සමහර විට අත්‍යවශ්‍ය අවබෝධය නැහැ. අවබෝධය සහිතයි. නමුත් තිබිය යුතු අවබෝධය අඩුයි කියලා අපිට තියෙන මේ ගැටලු විශ්ලේෂණය කරද්දී පෙනී ගිහින් තියෙනවා. ඒ නිසාම මේ ළමයාගේ ශාරීරික සුරක්ෂිතතාවය පිළිබඳව ඉතා මැනවින් මේ මොඩියුල් එකේදී අපි සාකච්ඡා කරනවා. ඊට අමතරව ඇත්තටම දෙවැනි මොඩියුල් එකක් විදිහට අපි සලකනවා නම් ආහාර පාන. එතනදී අපි කියනවා දැන් අපේ රටේ විශේෂයෙන්ම බෝ නොවන රෝග නිසා තමයි ගොඩක් වෙලාවට මරණ සිද්ධ වෙන්නේ. එතකොට ඒ බෝ නොවන රෝග වලට මේ මිනිසුන් ගොදුරු වෙන්නේ මේ ළමා කාලේ ඉඳන්ම තියෙන ඒ ආහාර රටාවේ තියෙන වැරදි තීන්දුව తీරන හින්දා. එතකොට මේ ආහාර පාන කොහොමද පුංචි දරුවට උදාහරණයක් විදිහට ගත්තාම ළමා රැකවරණ මධ්‍යස්ථානයකට එන මාස 6 ඉඳලා දරුවෙක් සඳහා මව් කිරි කොහොමද දෙන්නේ, පිටි කිරි කොහොමද දෙන්නේ, ඒවා සුරක්ෂිතව කොහොමද සකස් කරන්නේ, ඒවා මොන ක්‍රමවේද ඔස්සේ දරුවට ලබා දෙන්නේ කියන එක පිළිබඳව අපි මෙතනදී සාකච්ඡා කරනවා. ඊට අමතරව මේ ආහාරවල තියෙන ගුණාත්මක භාවය රැකෙන පරිදි දරුවාව නිරෝගී තත්වයන් තුල. ඒ කියන්නේ අපි දන්නවා මේ ආහාර ගත්තාම ඒක පෝෂණ ඌනතා මට්ටමටත් යනවා, අතිපෝෂණ තත්වයටත් යනවා. මේ තත්වයන් දෙක තුලටම නොයා දරුවෙක් කොහොමද සමබර ආහාර වේලක් තුල රඳවගන්නේ කියන එක පිළිබඳව අපි මෙතනදී අවධානය යොමු කරනවා. එතකොට විශේෂයෙන්ම ළමා රැකවරණ මධ්‍යස්ථානයක් තුල දරුවන් සඳහා අපි ආහාර පාන සකස් කරද්දී ඉතා පිරිසිදුව ඉතාමත් ගුණවත් ඒ වගේම දරුවා ප්‍රිය කරන ආකාරයට ආහාර පාන ලබා දීම පිළිබඳව අවධානය යොමු කරන්නේ කොහොමද කියලා අපි මේ ආහාර පාන කියන මොඩියුලය යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ දේවල් කොහොමද අපි සුරක්ෂිතව ගබඩා කරන්නේ? ඒ දේවල් වල දැන් සමහර ආහාර වර්ග තියෙනවා අපි ශීතකරණයක ගබඩා කෙරුවොත් ඒ ශීතකරණයේ තුල තියෙන්න ඕනේ මොන ආහාර ද්‍රව්‍යද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම සොසේජස් වගේ ද්‍රව්‍ය තියේදී අයිස්ක්‍රීම් වගේ දේවල් අපි දන්නවා ඩීප් ෆ්‍රීසර් එකක තියන්න හොඳ නැහැ. ඒ වලින් විෂ සහිත ද්‍රව්‍ය නිකුත් වෙන්න පුළුවන්.
ඒ හින්දා මේ දරුවන්ට හොඳ පෝෂණයක් ලැබෙන පරිදි කොහොමද ආහාර රටාවක් සකස් කරන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ගබඩා කරන විදිය, ඒවල සුරක්ෂිතතාවය රැකෙන පරිදි ඒවා කොහොමද අපි දරුවන්ට ලබා දෙන්නේ කියලා මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තුන්වෙනි මොඩියුලයක විදිහට ළමා සුරකුම් මධ්‍යස්ථාන පාලන ප්‍රමිතීන් සහ භෞතික පරිසරය. අපි මොනතරම් හොඳ ස්ථානයක වුණත් එතන දරුවට ආරක්ෂිත නැත්තම්, එතන ප්‍රමිතියකින් තොරම නම් ඒ තැන පිළිබඳව ගැටලුකාරී තත්වයක් තියෙනවා. ඒ නිසාම අපි ළමා සුරකුම් මධ්‍යස්ථානයක මේ පාලන ප්‍රමිතීන් කොයි විදිහටද සකස් වෙන්න ඕනේ, ඒවල තියෙන්න ඕන මොන අංශද, දරුවාගේ ස්වාධීනත්වය කොහොමද තහවුරු කරන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී දරුවෙක් සඳහා දැන් උදාහරණයක් ගත්තාම අවුරුදු නැත්නම් මාස 6 ඉඳලා අවුරුදු 18 වෙනකම් මේ දරුවා කියන කෙනාට සමහරට සුරක්ෂිතතාවය දෙන්න අවශ්‍ය වුණොත් ඒ දරුවන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත කොහොමද යාට ස්ථානයක් අපි සකස් කරන්නේ? උදාහරණයක් ගත්තොත් ළමා නිවාස වගේ දේවලුත් මෙතනට අයිති වෙන නිසා අපිට අවුරුදු 18 වෙනකම් කියන ළමයිගේ පරාසය මෙතනදී සාකච්ඡා කරන්න වෙනවා. මෙතනදී අනිවාර්යයෙන්ම මේ දරුවගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු වෙන විදිහට ඒකෙන සෞඛ්‍ය ක්‍රමවේද ඔස්සේ දරුවගේ ස්ත්‍රී පුරුෂ භාවය රැකෙන පරිදි මේ පාලන ප්‍රමිතීන් අපි සකස් කරගන්න අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම භෞතික පරිසරය සකස් කරද්දී ගැහැණු දරුවන් සඳහා වෙනම ප්‍රදේශයකුත්, පිරිමි දරුවන් සඳහා වෙනම ප්‍රදේශයකුත්, ඒ අයගේ සෞඛ්‍ය ආරක්ෂිත බව සඳහා නාන, ඊට පස්සේ අපි ගත්තාම ඒ දරුවෝ කනබොන ප්‍රදේශ, නිදන ප්‍රදේශ පවා මේවා નિયમિત ප්‍රමිතීන් තුල ස්ථානගත කිරීම කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මෙතනදී විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. ඊට අමතරව අපි මෙතනදී ඇත්තටම මේ දරුවන් සඳහා මනෝ සමාජීය පරිසරයක් අපි දන්නවා මොනතරම් පහසුකම් තිබුණත් ඒ දරුවට සුවබල තත්වයක් නැත්නම්, ඒ දරුවට හොඳ මානසික තත්ත්වයක් උදා වෙන්නේ නැත්නම් ඒ තැන පිළිබඳව දරුවා සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ නිසාම මානව සමාජීය පරිසරයක් කොහොමද ලබා දෙන්නේ කියන එකත් මේ පාලන ප්‍රමිතීන් යටතේ අපි සාකච්ඡා කරන. උදාහරණයක් විදිහට ගත්තාම ක්‍රීඩා ක්‍රියාකාරකම්, පුස්තකාල පහසුකම්, ඊට පස්සේ ගෙවත්තු අලංකරණය, උදාහරණ මල් වගාව, ඔය පිළිබඳවත් අපි සාමාන්‍යයෙන් මේ මොඩියුල් එක යටතේදී සාකච්ඡා කරනවා. ඊට අමතරව අපි මෙතනදී දරුවා සඳහා දරුවා කැමති විනෝදාංශයක් සඳහා යොමු වෙන්නත් මෙතනදී අවස්ථාව යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ ළමා සුරකුම් මධ්‍යස්ථානයක පාලන ප්‍රමිතීන් සහ භෞතික පරිසරය කියන එක පිළිබඳව සාකච්ඡා කරද්දී මේ දරුවන්ට මේ වන විට ඇත්තටම සුරක්ෂිත පරිසරයක් තියෙනවද කියන එක තමන්ගේ නිවස තුලදී පවා ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. එතකොට අපිත් එක්ක සම්බන්ධ වෙන ඕනෑම අයෙකුට තමන්ගේ නිවසේම මේ තත්ත්වය මගහරවගෙන දරුවට සුදුසු පරිසරයක් සකස් කරගන්න මේ තුලින් අවබෝධය ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඊළඟ මොඩියුල් එක තමයි කණ්ඩායමක් සමග වැඩ කිරීම. අපි දන්නවා අපි තනි පුද්ගලයෙක් විදිහට ඉන්න තාක්කල් අපිට ගැටුම් අඩුයි. තව කෙනෙක් එක්ක අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වද්දී අපි කතා කරන විදිය, අපේ චර්යාවන් ඒ අයට බාධා වෙන්න පුළුවන්. ඒ අයගේ සිත් රිදෙන්න පුළුවන්. එතකොට මේ ළමා රැකවරණය සලසන්න කියන මොඩියුල් එක යටතේ නැත්නම් මේ කියන ඩිප්ලෝමා එක යටතේදී අපි කණ්ඩායමක් සමග වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් මෙතනදී අවධානය යොමු කරනවා. එතකොට කණ්ඩායම් සමාජිකයින්ගේ sannivedanaya අනිවාර්යයෙන්ම භාෂාව කුමක් වුවත් ඒ භාෂාව තුළ පමණක් නෙමේ චර්යාවන්, එයන්ගේ ඉංගි, මේ හැම දෙයක්ම කොහොමද තව කෙනෙක් අවබෝධ කරගන්නේ කියන එකත් අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් මේ ළමා රැකවරණය සලසන්න කියන මොඩියුල නැත්නම් මේ කියන ඩිප්ලෝමා එක යටතේදී
මේකට සම්බන්ධ වෙන හැම අයෙක්ටම Tamanගේ පෞද්ගලික ජීවිතයට පවා මේ තුලින් විශාල වටිනාකමක් අත්කර ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒට අමතරව ක්‍රියාකාරකම් සිද්ධ කරද්දී අපි දන්නවා ගැටුම් ඇති වෙන්නෙම ගොඩක් වෙලාවට නායකත්වයට අපි අවනත නොවීම අන්මත වලට අපි ගරු නොකිරීම තුල තමයි ගොඩක් වෙලාවට බාහිර සමාජයේ ගැටුම් ඇති වෙන්නේ. ඒ නිසා මේ ගැටුම් අවම කරගෙන අනිත් පුද්ගලයොත් එක්කලා සහභාගීත්වයේ තුල ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ කොහොමද කියන එකත් අපි මෙතනදී සාකච්ඡා කරනවා. මේ මොඩියුල් එක ඉතා වැදගත්. මොකද හේතුව අපි ගොඩක් වෙලාවට දැන් මේ පවතින සමාජය තුල අපි දකිනවා එක වචනයකට නැත්තම් පුංචි ක්‍රියාවකට තව මනුෂ්‍ය ජීවිතයක් හානි කරන්න පවා මිනිසු පෙළඹෙනවා. ඒ තුල මිනිස් ජීවිත වටිනා ජීවිත හානි වෙන අවස්ථා පවා අපි ආසලා තියෙනවා. ඒ නිසා අපි මේ මොඩියුල් එක යටතේදී කණ්ඩායමක් සමග වැඩ කිරීම කියන මොඩියුල් එක යටතේදී අපි විශේෂයෙන්ම සාකච්ඡා කරනවා අන්තර්පුද්ගල සම්බන්ධතා පිළිබඳව. ඊගාවට අපිට විශේෂයෙන්ම අපි මේ වැඩ කරන මේ ළමා රැකවරණය සලසන්න කියන தત્ත්වය තුල නැත්නම් අපේ ඩේකියයි කියන නැත්නම් ළමා නිවාසයේ නැත්නම් මම දරුවෝ බලාගෙන නිවසේ නැත්නම් දරුවෝ සම්බන්ධයෙන් තියෙන ඕනෑම ආයතනයක් තුලදී මේ ළමා සිරකු මධ්‍යස්ථානයක් එක්ක සම්බන්ධ වෙනවා දෙමව්පියෝ. අනිවාර්යෙන්ම මේ දෙමව්පියොත් එක්ක සහසම්බන්ධතා පවත්වන විදිය, ඒ දෙමව්පියන්ට අපි කියනවා පණිවිඩය යවන විදිය, ඒ අයත් එක්ක sannivedanaya කරලා නිවැරදි ආකාරයට ඒ අයගේ හිත් දිනාගෙන ඒ අය අපේක්ෂා කරන විදියට යාළගේ දරුවෝ රැක බලා දෙන එක අපේ වගකීමක් වෙනවා. ඒ පිළිබඳව අපි ළමා සුරැකු මධ්‍යස්ථානයේ දෙමව්පියන් අතර සම්බන්ධතාවය කියන එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒට අමතරව අපි පෙර පාසලක හෝ වේවා දිවාසුරුකු මධ්‍යස්ථානයක හෝ වේවා මේ දෙමව්පියොත් එක්ක වැඩ කරද්දී දෙමව්පියෝ හැමතිස්සෙම අපේක්ෂා කරන්නෙම ඒ අයට ළඟා වෙන්න බැරි වෙච්ච තැනට තමන්ගේ මේ දරුවව රැගෙන යන්න. එතකොට මේ දෙමව්පියන්ගේ මේ බලාපොරොත්තු කොතෙක් දුරට නිවැරදිද? ඒ බලාපොරොත්තු තුල දරුවට ලැබෙන තත්ත්වය, මේ දරුවට තියෙන අනන්‍යතාවය පිළිබඳව අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුල අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන දැන් අපි ගත්තොත් ඔයාලා පුහුණු වෙන්න අපිත් එක්ක සම්බන්ධ වෙද්දී ඔයාලට ලොකු අවබෝධයක් දැනුමක් මේ හරහා ලබා ගන්න පුළුවන් කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඊළඟ මොඩියුල් එක විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා වෘත්තීමය දක්ෂතා, සාක්ෂරතාවය සහ sannivedanaya කියන මොඩියුල් එක. මොකද්ද මේ වෘත්තීය භාවය කියන්නේ? අපි වගවීම සහ වගකීම කියන එක පිළිබඳව. අපි දන්නවා අපි වෘත්තීයක නියැල වෙද්දී අපි කියන මේ හැම වචනයක්ම අපි කරන හැම ක්‍රියාවක්ම වගකීම් සහගත වෙන්න ඕනේ. ඒ තුල තමයි අපෙන් යමක් බලාපොරොත්තු වෙන අනිත් ප්‍රජාවට ලොකු සාධාරණයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වෘත්තීමය භාවය කියන එක තුල ඔයාලා මේත් එක්ක සම්බන්ධ වීමම තමයි ඔයාලා මේ වෘත්තීය අධ්‍යාපනයක ලියලවෙනවා කියන්නේ. ඇයි මේ රටේ ඩිප්ලෝමා, උපාධි, විවිධ පාඨමාලා ඇති වෙලා තියෙන්නේ? ඒ අපි වැඩ කරන්න යන ඕනෑම වෘත්තියක් තුල වෘත්තීය අධ්‍යාපනයක් ලබලා තිබීම වැදගත් නිසා. ඒ නිසා මේ මොඩියුල් එක යටතේදී අපි කතා කරනවා යම්කිසි පුද්ගලයෙක්, යම්කිසි පාලිකාවක්, යම්කිසි ළමා රැකවරණ සලසන්නියක් එයාගේ වෘත්තීය දක්ෂතාවය, වෘත්තීය අනන්‍යතාවය තහවුරු කරගනී කියලා. විනය, වගකීම, වගවීම, ඒ වගේම යුතුයකම් හා වගකීම්, ඒ වගේම අනිවාර්යයෙන්ම අපි දන්නවා දෙමව්පියෙක් දරුවව මේ ළමා රැකවරණ මධ්‍යස්ථානයකට ගෙනල්ලා උදේට දෙන්නේ සමහර විට මව විසින් විය යුතු මවගෙන් වෙන්න ඕන කාරණා මේ කියන ළමා රැකවරණය සම්බන්ධයෙන් ඉන්න නිලධාරිය අතින් වෙයි කියලා. ඉතින් ඒ හින්දා ඔබේ වගකීමක් හා යුතුයකමක් වෙනවා මේ වෘත්තීය අනන්‍යතාවය රැකගනිමින් දරුවාට ඉතා හොඳ සේවාවක් සපයන්න. ඒ නිසා මෙතනදී වෘත්තීමය දක්ෂතාවය කියන එකත්
ඔබ අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන කරුණක් කියලා මම හිතනවා. ඊට අමතරව මෙතන කතා කරනවා සාක්ෂරතාවය. අපි හැමතිස්සෙම ලිපි ලේඛන නඩත්තු කරන්නේ. දරුවා පැමිණෙන වෙලාව, දරුවා පිට වෙන වෙලාව, දරුවා ඒ දවස තුල ගත කරපු විදිය, දරුවාගේ විශේෂ රෝගී තත්ත්වයක් හෝ වේවා, දරුවට ඖෂධ ලබා දීමක් හෝ වේවා, ඒවා දත්ත රැස් කිරීම, ඒවා ලේඛනගත කිරීම පිළිබඳව සාක්ෂරතාවයක් තියෙන්න ඕනේ. ඒට අමතරව දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් පෙර පාසල් යන දරුවෙක් පෙර පාසලෙන් පස්සේ ළමා රැකවරණ මධ්‍යස්ථානයක ඉන්නවනම් ඒ දරුවා සඳහා පුංචි අධ්‍යාපනික ක්‍රමවේදයක් සකස් කරන්න ඕන. උදාහරණයක් විදිහට සින්දුවක් කියලා දෙන්න, පුංචි කතන්දරයක් කියලා දෙන්න හෝ වේවා මේ පාලිකාවට හැකියාව තියෙන්න ඕනේ. ඒ තුල අනිවාර්යයෙන්ම වෘත්තීමය දක්ෂතාවය ඉස්මතු කරගන්න පුළුවන් වගේම අනිවාර්යයෙන්ම දරුවා සහ ඔබ අතර තියෙන සම්බන්ධතාවයත් වඩා තියුණු කරගන්න මේ තුලින් පුළුවන් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ කොයි මට්ටමේ සාක්ෂරතාවයක් ඔබ තුල තියෙන්න ඕනේද? ඒක ප්‍රගුණ කරගන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි sannivedana කුසලතාවය. sannivedana කුසලතාවය කිව්වහම උදාහරණයක් විදිහට ගත්තාම ඉතා පුංචි දරුවෙක් සිගිත්තෙක් ගත්තාම එයාගේ sannivedana කුසලතාවය වෙන්නේ එයාට බඩගිනි වුණත් එයා අඬනවා. නිදිමත වුණත් එයා අඬනවා. එයාට ශාරීරික අපහසුතාවයක් වුණත් අඬනවා. එතකොට මේ කියන පාලිකාව දැනගන්න ඕනේ මේ දරුවා මේ පුංචි දරුවා නැත්නම් මේ සිඟිත්තා අඬන්නේ මෙයාගේ බඩ රිදිලා. මෙයාට බඩගිනි වෙලා. මෙයාට නිදිමත වෙලා කියලා මේ කියන sannivedana හැකියාව ඉඟි වලින් පවා ඔබට අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ සඳහා මේ කොහොමද තමාගේ වෘත්ති අනන්තතාවය නැත්නම් ඔබගේ දක්ෂතාවය ඉස්මතු කරගන්නේ කියලා අපි මේ මොඩියුල් එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආයතනය තුල ඉන්න අනිත් නිලධාරීත් එක්ක ඉහළ කළමනාකාරීත්වයත් එක්ක ඔබගේ තියෙන sannivedana කුසලතාවයෙන් මතම ඔබට යම් පියවරයන් ඉදිරියට යෑමේ හැකියාවක් මේ තුලින් කොහොමද උදා කරගන්නේ කියලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලිඛිත පරීක්ෂණ වලට දත්ත රැස් කර ගැනීම ඊට පස්සේ අපි දන්නවා ලිඛිතව වාර්තා නඩත්තු කිරීම මේ තුලදී ඉතා වැදගත්. ඒවා කොහොමද සංකේත භාවිතා කරලා කොහොමද මේවා නඩත්තු කරන්න කියලාත් අපි වත් එක්ක මේ මොඩියුල් එක හරහා කතා කරනවා. මෙතනදී විශේෂයෙන්ම ළමා රැකවරණ මධ්‍යස්ථානයකට එනවනම් දරුවෙක් ඒ දරුවට අසනීප තත්ත්වයක් තියෙනවනම් ඒ දරුවා සඳහා දෙන ඖෂධ ලිඛිතව සඳහන් කරලා සංකේතාත්මකව පැය ගානට සඳහන් කරලා ඒවා දරුවාට ලබා දෙන එක පිළිබඳවත් කොහොමද මේ දරුවොත් එක්කලා ලිඛිත sannivedanayak හා සංකේත භාවිතයක් කරන්න කියලා අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඊගා මොඩියුල් එක විදිහට විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ මේ අය අපි හිතනවා ඉස්සරහා සමාජයේ අපි දැක්කේ ඇස් පේන්නේ නැත්තම් කන් ඇහෙන්නේ නැත්තම් කතා කරන්න බැරි නම් ඒ දරුවා තමයි විශේෂ අවශ්‍යතා කියලා අපි හඳුනගෙන හිටියේ. නමුත් ඔබ දන්නවද මේ වෙද්දි විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ඒ අය අභිබවා චර්යාමය ගැටලු මනෝ අපි ගත්තාම මානසික රෝග ඊට පස්සේ ඉගෙනුම් දුබලතා මේ ආදී බොහෝ විශේෂ දක්ෂතා වගේම අවශ්‍යතා කියන්නේ හැකියාවන්ගෙන් පිරිපුන් වැඩි ළමයි වගේම ඌනතා සහිත දරුවෝ අපිට දකින්න ලැබෙනවා. මේ එක් එක් දරුවෝ සඳහා වෙන වෙන විදිහට කොහොමද මේ දරුවන්ට අපි උපස්ථාන කරන්නේ, ඒ දරුවෝ රැක බලා ගන්න කොහොමද කියලා අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම අපි ගත්තොත් ළමයි 10 දෙනෙක් ඒ තුල අනිවාර්යයෙන්ම ළමයි 3 දෙනෙක්වත් කුමන හෝ ආකාරයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් බවට පත් වෙලා තියෙනවා කියලා මේ වෙද්දි වෛද්‍ය විද්‍යාත්මක වගේම සමාජ විද්‍යාත්මකවත් හොයාගෙන තියෙනවා. ඒ දරුවන් සඳහා අපි හඳුනා ගැනීම ප්‍රතිකාර සායනික වලට යොමු කිරීම ඒ වගේම ඒ අයව පරේක්ෂණ නිරීක්ෂණයට ලක් කිරීමත්
අපි පාලිකාවන්ට පුරු කරලා තියෙන්න ඕනේ. මොකද ඒ දරුවව අවබෝධ කර ගැනීම මෙතනදී තාමත් වැදගත් වෙනවා. මොකද ඒ දරුවගේ ඌනතා මට්ටම අවම කරගන්නට විවිධ සායන වලට පවා අපිට යොමු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේක එක පැත්තකින් පුණ්‍ය කර්මයක්. තව පැත්තකින් මේ සමාජයේ නිරෝගී පුද්ගලයන් බිහි කිරීමේ මූලික අදිතාලම වෙනවා. මොකද හේතුව මානසික වශයෙන් අව පීඩන තත්ත්වයන් තුල ඉන්නවා නම් මේ දරුවෝ ඒ දරුවන්ට ඒ ක්‍රමයේ ඒ තුල වර්ධනය වෙන්න නොදී ඒ දරුවා මේ මුදවා ගන්න එක කොහොමද අපි කරන්නේ කියලත් අපි මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ගැන කතා කරද්දී කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ පිළිබඳවත් ඔබේ අවධානය අපි විශේෂයෙන්ම යොමු කරනවා. ඒට අමතරව 8 වෙනි මොඩියුලයක විදිහට ඖෂධ සහ ප්‍රථමාධාර මේ ප්‍රථමාධාර කියන එක පිළිබඳව අනිවාර්යයෙන්ම ඔබ දැන සිටිය යුතුයි. සමහර විට ඔබේ වුණතා මට්ටමක් ඇති ලේ දකින්න බැරිව ඔබට පුංචි සිදුවීමකින් කලන්තය ඇති වෙන්න පුළුවන්. නමුත් ප්‍රථමාධාරයක් කියන එක තුල ඔබට තව කෙනෙක්ට උදව් කරන්න පුළුවන් ඔබේ හඬෙන් කෑ ගහලා උදව් ඉල්ලලා. එතකොට මේ ප්‍රථමාධාරයක් ඇයි මේ අපිට වැදගත් වෙන්නේ? අපි දන්නවා විවිධ ඌනතා රෝග මේ සමාජයේ දරුවන්ට තියෙනවා. එතකොට හදිසි අවස්ථාවකදී මේ දරුවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඔබ තුල තියෙන නිර්භීතකම, ඔබ තුල තියෙන හැකියාව පිළිබඳව මේ ප්‍රථමාධාර තුලදී අපි සාකච්ඡා කරනවා. ඔබේ තියෙන ශාරීරික යෝග්‍යතාවය විශේෂයෙන්ම මෙහිදී වැදගත් වෙනවා. ඒ වගේම ඖෂධ අනිවාර්යෙන්ම දරුවෙක් උදේ 7:00 ඉඳලා නැත්නම් 8 ඉඳලා හවස 5 වෙනකන් ඉන්නවනම් මේ දරුවන්ට උණ හෙම්බිරිස්සාව මේ අපි දන්නවා මේ පවතින තත්ත්වය තුළ වෛරස් තත්ත්වයන් නැති වෙනවා. එතකොට මාත්‍රා කීපයක් හෝ එකක් හෝ දෙකක් හෝ මේ වකවානුව තුළ දරුවන්ට ලබා දීමට සිදුවෙන අවස්ථා තියෙනවා. එතකොට ඔබ දරුවෙක් සඳහා දෙමව්පියන් විසින් වෛද්‍ය ප්‍රතිකාර මත වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබා දෙන ඖෂධ ඔබට සිද්ධ වෙනවා ළමා සුරකුම් මධ්‍යස්ථානයක් තුළදී දරුවා සඳහා දෙන්න. ඒ දරුවට નિયમિત ආකාරයෙන් ඒ ඖෂධ ලබා දෙන්නේ කොහොමද? ඒ ඖෂධවල නම කුමක්ද? ඒ ඖෂධය දෙන්නේ කුමක් සඳහාද කියලා ඔබ දැනගන්න ඕනේ. මොකද හේතුව ඒ කටයුත්තේදී ඔබ තමයි මවගේ භූමිකාව රඟපාන්නේ. එතකොට මව හා සමානවම දරුවා සුරක්ෂිතතාවයෙන් යුතුව මේ ඖෂධ ලබා දීමේ හැකියාව ඔබට තියෙන්න අවශ්‍ය වෙනවා. ඒ නිසාම මේ ඖෂධ භාවිතය පිළිබඳවත් අපි මොඩියුල් එකක් විදිහට ප්‍රථමාධාර සහ ඖෂධ කියන මොඩියුල් එක යටතේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මේ කටයුත්තේදී ඔබට තියෙන වගකීම් සහ ඔබට ලැබෙන දැනුම පිළිබඳව ඔබ හිතනවා නම් ඔබට අනිවාර්යයෙන්ම දරුවෙක් රැක බලා ගැනීම පිළිබඳව පුළුල් අවබෝධයක් මේ මාස ගාන තුල ඔබට මේ අපිත් එක්ක සම්බන්ධ වීම තුලින් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මම කියන්න බලාපොරොත්තු වෙනවා ඒට අමතරව අපි ළමා රැකවරණය සලසන්නන් විදිහට මේ දරුවෝත් එක්කලා කොහොමද මේ අනාගත පරපුරක් තමයි අපි මෙහෙවන්නේ. මේ අනාගත පරපුර තව අපි වයසට යද්දී ඒ දරුවෝ රට පාලනය කරන පුද්ගලයෝ බවට පත් වෙද්දී මේ දරුවා ਸਰව සම්පූර්ණ දරුවෝ බවට යනවා නම් ඉස්සරහට අපිට ලොකු හැකියාවක් තියෙනවා මේ දරුවන් අනාගතය හදයි කියලා හිතන්න. ඒ නිසාම මේ ළමා රැකවරණය පිළිබඳව මේ හදාරන මොඩියුල හරහා ඔබට ලැබෙන දැනුම අවබෝධය සහ ඔබට ලැබෙන අත්දැකීම ඉතා පුළුල් එකක් වෙයි කියලා මම හිතනවා. මේ පාඨමාලාවේදී අපි න්‍යායාත්මක වගේම ප්‍රායෝගික කොටසකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම කළ යුතුයි. මේ තුලදී ප්‍රායෝගිකව කරන ක්‍රියාකාරකම් ඉතා රසවත්. ඒ වගේම ඔබට ඉතාමත් වැදගත්. ඔබ මවක් බිරිඳක් ඒ වගේම ඔබ නැන්දෙක් නැත්තම් දුවක් මේ ඕනම චරිතයක් තුළ ඔබ ආච්චි කෙනෙක් වුණත් ඔබගේ මිනිබිරියක් මුණුබරේ බලා ගන්න ඕ වේවා ඔබට මේ දැනුම ඉතා හොඳ ඒ වගේම ගොඩක් ලොකු හොඳ අත්දැකීමක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට ඔබට තියෙන්නේ මේ හා සම්බන්ධ වෙලා මේ දැනුම අතපසු නොකර ලබා ගන්න එකයි. ඒ වගේම
මේ න්‍යායාත්මක දැනුම වගේම ප්‍රායෝගික දැනුමත් ලබාගෙන මේ දරුවෝ වෙනුවෙන් ලොකු සාධාරණයක් කිරීමේ හැකියාව ඔබට මේ හරහා ලබා ගන්න පුළුවන් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආදරණීය දරුවනේ මම හිතනවා ඉදිරි මාස 6ක කාලයක් තුල අපිට මේ වගේ ඔබත් එක්ක සාකච්ඡා කරන්න මේ අද අපි දැනුවත්භාවයක් කරේ. මේ දැනුම මේ කියන්නේ මේ මොකද්ද මේ චෛල්ඩ් ගිව කියන්නේ කියන එක පිළිබඳවයි ඔබට අවබෝධයක් ලබා දුන්නේ. ඉදිරි වැඩසටහන් වලදී ප්‍රායෝගිකවම ඔබට ක්‍රියාකාරකම් දෙමින් ඔබව පන්ති කාමරයක් තුළ ඉන්න ආකාරයෙන් අපි මානසික තත්ත්වය ඇති කරමින් මේ ක්‍රියාකාරකමේ නියැලෙන්න තමයි අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා ඇත්තටම මේ කියන දැනුම ඉතා හොඳ අත්දැකීමක් බවට පත් කරගෙන ලබා ගන්න. ඒ නිසා මම හිතනවා මෙන්න මේ කියන අවබෝධය තුළ ඔබට ඉදිරියේදී අපිත් එක්ක ඉතා හොඳින් සම්බන්ධ වීමේ හැකියාව ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් අද දවසේදී මම කල්පනා කරා මේ කියන චයිල්ඩ් කෙයා කිව කියන අපේ level 4 කියන මට්ටම ඔබට ලබාගෙන විදේශගත වෙන්න හෝ වේවා ඔබ මේ රට තුල හෝ වේවා ඔබේ ආර්ථික මට්ටම වැඩි දියුණු කරගන්න හෝ ඔබේ දරුවන් රැක බලා ගන්න හෝ මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉදිරියේදී අපත් එක්ක සම්බන්ධ වෙන්න කියලත් ගෞරවයෙන් ඉල්ලන අතරම මේ සම්බන්ධයෙන් ගන්නා වූ වෙහෙස පිළිබඳව අපේ කමල්ගොඩ සර්ටත් ඉතා හෘදයාංගම ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න. ස්තුතියි. සර් මේ එක්ක සම්බන්ධ වෙලා ඉන්නවනම් මොනවා හරි ගැටලු තියෙනවා නම් දරුවන්ට අපෙන් අහන්න පුළුවන්. ඒ වගේම තමයි මේක කොහොමද කරන්නේ ප්‍රැක්ටිකල් කොටස කරන්නේ කොහොමද කියලා ඔබට අපෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ අවස්ථාවේදී ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඔව් සර් කවුරු හරි මේක සම්බන්ධයෙන් ගැටලු කතා කරන්න පුළුවන් අය ඉන්නවා නම් සම්බන්ධ කරගන්න පුළුවන්. නැත්නම් සර්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට මිස් අපි සම්බන්ධ වෙන්න. කොහොමද ප්‍රැක්ටිකල් සෙෂන්ස් කරන්නේ? මෙතනදී ඔබ සම්බන්ධ වෙන ප්‍රදේශයටම තමයි අපි පැමිණෙන්නේ. ඒක නේවාසික පුහුණුවක් විදිහට ඔබට අපිට ඒක ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉතාමත් ඵලදායී. මොකද හේතුව අපිට ලොකු කාලයක් අරගෙන ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා මේ වෙදි කමල්ගොඩ සර් සූදානම් කරලා තියෙනවා. ඒක ප්‍රැක්ටිකල් රැන්ඩම් ප්‍රැක්ටිකල් එක ටික කාලයක් යනවද එතකොට මේ සම්බන්ධ වෙන්න? ඉන්දිකාමිස් මමත් පොඩ්ඩක් එකතු කරන්න දෙයකට. ඔව් සර් ඒක තමයි. එහෙමයි දැන් අපේ ඇත්තටම මේ වැඩසටහන පටන් ගත්තම උදාහරණයක් විදිහට මධ්‍යම පළාතේ මොඩල අමාවිය අධ්‍යක්ෂකතුමා ගුණතිලක මහත්තයා තමයි මැදිහත් වෙලා මුළු මධ්‍යම පළාතේ සීනම ගුරු සංගමයක මේ පණිවිඩය දීලා මේ වැඩසටහන ගැන දැනුවත් කරේ. ඒ වගේම තමයි ඌව පළාත් ස්ථානක මහත්තයලා ඒ වගේම අපේ මැද පළාතේ මොඩල අමාවිය අධ්‍යක්ෂකතුමා ඒ වගේම අධ්‍යක්ෂකතුමා උත්තර පස්නාය පළාත අධ්‍යක්ෂකතුමා මේ හැමෝම පෞද්ගලික කාලෙම අපිට කරගන්නේ සත්කාරයන් වලට උදව් කරා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ව තවුල් කරගෙන ඒගොල්ලන්ගේ සහයෝගය ඇතුව ප්‍රායෝගික අපි උදාහරණයක් විදිහට මධ්‍යම පළාතේ අපේ දුක්ලේසන්ව අපි දවස් දෙකක සෙෂන් එකක් ප්‍රායෝගිකව අරගෙන එතකොට අපි ඉන්දික මහත්මියව ගෙන්නගෙන ප්‍රායෝගිකව ඕගොල්ලන්ව අපි නෝරතනකට එන්න කියලා ඒ දවස් දෙකේ වැඩසටහන කරන්නේ. අපි ඒ වගේම උතුරු මැද පළාත ගත්තොත් උතුරු මැද පළාතේ අනුරාධපුරයේ කොහෙටද කරනවට කට්ටියට වෙන්න කියලා දවස් දෙකක් ඒ වගේ ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රායෝගික පුහුණුව ලබා දෙන එක සම්පූර්ණ සෙන්සර් දෙකේ දවස් දෙකක් අපි අරගෙන කරන්න පුළුවන් නම් ඒ මහරි. ඒ නැත්නම් සෙන්සර් දවල් 4ක් ගන්න ඕන නම් ඒ මහරි. ඒක අපි අපේ ඉන්දිකාමිස් කියන විදිහට අපි සැලසුම් කරමු. ඒකෙදි අපිට පළාත් අධ්‍යක්ෂකවරු මුල්ලමල් සම්බන්ධ මගදී අපි ගොඩක් උදව් කරා. ඒක දේශන ටික තීරි පැත්ත අපි
සතියේට එක දවසක් පැය දෙක ගානේ ජූලි මාසේ පළවෙනි සතියේ ඉඳලා දෙසැම්බර් වෙනකන් අපි සම්පූර්ණ විෂය මාලාව ආවරණය කරන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම ඕගොල්ලන්ට වසර 4ක පළතුරුද්දක් දිනකට කියලා එන්නකො ලබා ගන්න පුළුවන්. ඒතර එන්නකො වලට ආයෝජන කරන්න කොහොමද විභාග කරගන්න කියන එක පළාත් අධ්‍යක්ෂකගේ සහයෝගයෙන් ඇතුව එන්න TVC එකේ හැරි නැත්නම් නයිට් ආයතනයේ සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ගේ සහාය අරගෙන ඒකට අවශ්‍ය මඟ පෙන්වීමත් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව ඔයගලන්ට ඕනම දෙයක් තියෙනවා නම් අහන්න. විෂය අපිට අපි උත්සාහ කරන්න මේ චයිල්ඩ් කෙයාර් එකේ විෂය මාලාව පොතක් විදිහට තේරෙන්නට ඔයගලන්ට ලබා ගන්න පුළුවන් මේක කියලා දෙන්න. ඔයගලන්ට දැන් ඕන දෙයක් අහන්න තියෙනවා නම් ඉදිරියට අහන්න. සර් අපේට දෙන සර්ටිෆිකේට් එක කොහොමද රජයේ පිළිගත් එකක්ද නැත්නම් ප්‍රයිවට් වගේ? එතනදී අපි සර්ටිෆිකේට් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඔය කට්ටිය වරදවා තේරුම් ගන්න එපා. මොකද දැන් අපේ අරමුණ සහතිකයක් දෙන එක නෙමෙයි. ඒතර ඕගොල්ලන්ට සහතිකයක් ගන්න එතනට මේ ආධුනික කට්ටිය නෙමෙයි මෙතන අපි සම්බන්ධ මේ දේශෙන්දක ඕන කෙනෙක් අහන එක හොඳයි. දෙමාපියෝ අහන එකත් හොඳයි. දෙමාපියෝ අහන එකත් ගොඩක් වටිනවා. නමුත් අපේ ප්‍රධාන අරමුණ තමයි අපෙන් එල්ලීම කරේ පෙර පාසල් වල වැඩ කරන පෙර පාසල් ගුරුවරියෝ අවුරුදු 4 5 10 20 වැඩ කර පෙර පාසල් ගුරුවරියෝ ඉන්නවා. ඒගොල්ලන්ට තමන්ගේ පෙර පාසල් ඩේ කෙයාර් එකක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් දැන්ට ඩේ කෙයාර් එකට පෙර පාසල් ගුරුවරියෝ ඉන්නවා. දැන් තමන්ගේ පෙර පාසල් ඩේ කෙයාර් එකක් කරනවා. නමුත් මේව ලියාපදිංචි කරන්න ගියාම දැන් අලුත් නීති අනුව අනිවාර්යයෙන්ම චයිල්ඩ් කෙයාර් සුසුකම තියෙනවා. චයිල්ඩ් කෙයාර් සම්බන්ධ වෘත්තීය සුසුකම කියලා පිළිගන්නේ ප්‍රධාන වශයෙන්ම එන්නකෝ 4 වෙනි මට්ටම චයිල්ඩ් කෙයාර් සම්බන්ධ තියෙන එන්නකෝ 4 වෙනි. ඒක ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි විධිමත් ආයතනයක ලියාපදිංචි වෙලා අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදියට පාඨමාලාව හදාරලා ඒ ආයතන හරහා ඉදිරිපත් වෙලා එන්නකෝ ගන්න එක. ඒක තමයි. දෙවෙනි එක තමයි අවුරුදු 4කට වඩා ශේෂ්ත්‍රයේ පළපුරුද්ද තියෙන අය කෙලින්ම ඍජුවම ඉල්ලන්න පුළුවන් විභාගයට. විභාගයට ඉල්ලලා විභාගයට ඉදිරිපත් වෙලා විභාගයේ පෙනේ විභාග සාර්ථක වෙලා එන්නකෝ 4 වෙනි මට්ටමේ සාර්ථක ගන්න පුළුවන් චයිල්ඩ් කෙයාර් සම්බන්ධ. සර් මෙතනදී මම පොඩි එකතු කිරීමක් කරන්නම් මේ අයට මේ සහතික අවශ්‍යම ඔය සහතිකේ රජයේ සහතිකයක් පිළිගත්තු සහතිකයක් කියන එක අමතක කරන්න හොඳ නැහැ කියන එක නේද? ඔව්. එතකොට දැන් අපි එන්නකෝ 4 වෙනි මට්ටම ගන්න අවශ්‍ය න්‍යායාත්මක දැනුම ඔයගලන්ට තේරෙනවා අපි මෙතනින් ලබා දෙනවා. නැත්නම් අපි බලාපොරොත්තු වෙන මෙතන ඔයගලන්ට විභාගයක් තියලා සහතිකයක් දෙන්න නෙවෙයි. එතකොට අවශ්‍ය සම්පූර්ණ දැනුම ලබා දෙන්න මේක කරන ගමන් එන්නකෝ 4 වෙනි මට්ටම ගන්න අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්න. ඒක නයිට් එක හරහා කරනවා නම් කොහොමද ආත්මයට රෙජිස්ටර් වෙන්නේ? ඒ පැත්ත ටිකත් අපි උදව් කරන්න. එතකොට ඒ කරන්න නමුත් ප්‍රධාන අරමුණ අපේ අරමුණ ලිඛිත විභාගයේ සහ ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් වෙන සම්පූර්ණ න්‍යායාත්මක දැනුම ඔයගලන්ට ලබා දෙන එක. හරියට ඉඳගෙන මම කියන එක ඔව් සර් එහෙම තමයි. ඒ කියන්නේ අවශ්‍ය කරන සියලුම න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම සහ මෙහෙයවීම අපි කරනවා. ඊට අමතරව ඔබට රජයේ විභාගයක් රජයේ පිළිගත්තු ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තු විභාගයකට තමයි ඔබට ඉදිරිපත් වීමේ හැකියාවක් මේ හරහා ලැබෙන්නේ. මේක විශේෂත්වය තියෙන්නේ මේක අපි අතරම ඉන්දිකා මහත්මයාට ගොඩාක් පින් දෙන්න ඕනේ මේකට මැදිහත් වෙච්ච එක ගැන. මේ අපි මේ කරන්නේ අපිට රජයෙන් අරමුදලක් හම්බෙලක් නෙවෙයි. NGO එකකින් හම්බෙලක් නෙවෙයි. කාගෙන්වත් අපිට මේ ප්‍රතිපාදන හම්බෙලක් නෙවෙයි. අපේ මේ පෙරපාසල් ගුරුවරුන් අපේම පිරිස. ඒතර ඒගොල්ලන්ට කරන කැපකිරීම ඒගොල්ලන් කරන කැපකිරීමට ගෞරවයක් විදිහට තමයි අපි මේ කරන්නේ. ඒකයි මම මේක පටන් ගන්නකොට කිව්වේ ඉන්දිකා මිස් පටන් ගන්න මේ පින්කමක් කියලා. ඒක නිසා මේක අතිපෞද්ගලික අපේ උමනාවට කරන එක නෙවෙයි ඕගොල්ලන්ගේ උමනාවට කරන කරලා දෙන්න අපි උදව්වක් කරන්නේ ඒ කියන එක තමයි අපි මේක මතක තියාගන්න. නැත්නම් ඕගොල්ලන්ට මේක කියන සහතිකයක් දෙන්න චේතනාවෙන් අපි කරනව නෙවෙයි. අපි ඕනනම් ඕගොල්ලන්ට ඇගීමක් කරලා ඒකට ඕගොල්ලන්ව දිරිමත් කරන්න මොකක් හරි කරන එක ඒක වෙනම දෙයක්. නමුත් වැදගත්ම දේ මේකට අවශ්‍ය සම්පූර්ණ දැනුම සම්පූර්ණ. ඕගොල්ලන්ට කාම හරි අහන්න තියෙන නම් අහන්න. ඔයාලට අහන්න දෙන්න කතා කරලා අහන්න. සර් මේ මට ඇත්තටම කිව්වොත් මේකේ ලින්ක් එක ඒ කියන්නේ මේ ගෲප් එකක් තියෙනවද මම ඇප්ලිකේෂන් එක නම් ඔන්ලයින් දැම්මා. හැබැයි මට මේ ලින්ක් එක එව්වේ අපේ ටීචර් තමයි මට ඔන්ලයින් එක මේ ඇප්ලිකේෂන් එක දාන්න ඔක්කොම එව්වේ ලින්ක් එකේ ආවේ ටීචර්. හැබැයි මම ගෲප් එක මොනවත් නැහැ මට ලින්ක් එක එන්නේ නැහැ.
අපි මේකට WhatsApp group හැදුවේ නැහැ. මොකද WhatsApp group හැදුවම group එකක ගන්න පුළුවන් 2000යි. නමුත් අපි ගිය පාරත් අපි අර ස්ක්‍රීන් එක කරනකොට අපිට 2000 නෙවෙයි ඒකට 2000ට වඩා ගොඩක් ඉන්නවා. නමුත් ඒකට ඇතුල් වෙන්න බෑ. ඒ නිසා WhatsApp channel එකක් හැදුවා. ඒ channel එකට ඔයගොල්ලෝ join වෙන්න. channel එතකොට අපි හැම එකක්ම message link හැම එකක්ම දාන්නේ channel එකට. එතකොට මේ මෙතන දැන් ඇත්තටම අපි Zoom එක හරහා දැම්මේ ටික දෙනාටයි. අනිත් අයට අපි හැමෝටම දැම්මේ YouTube එකෙන් සම්බන්ධ. ඔයගොල්ලෝ Zoom එකෙන් අපිට උපරිම ගන්න පුළුවන් 100 දෙනා. දැන් Zoom එකට 100 දෙනෙක් අපි ඒකට උපරිම දැම්ම අනිත් හැමෝටම දැම්මේ YouTube. ඒතර පොදුවේ ඕන කට්ටියට සහභාගී වෙන්න YouTube එක කරා සම්බන්ධ වෙන්න Zoom එකෙන් එන්න පුළුවන් උපරිම 100 දෙනා. ඒක නිසා ඒක Facebook එකට අපි දාලා තියෙනවා. ඒ channel එක අපේ IPCC කියන Facebook එකේ දාන්න channel එක ඔයගොල්ලන් කරාම ඒකේ තේරෙම ප්‍රෙස් ගන්න පුළුවන්. ඒක මම කියන එක. Okay, thank you sir. Sir එතකොට අපිට මේ online sessions තියෙන්නේ හැම Wednesday-මද? විශේෂම වෙනසක් කරන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන Wednesday දවස්වල කරන්න. හැමදාම ඒ කියන්නේ ඒක කරනවා අදිසර වෙනසක් වුණොත් මොනවා හරි ඒක නිසා වුණොත් ඒක අපි උනත් තමයි අපි මේ වැඩසටහන ගැන සම්පූර්ණ ඔයගලන්ට අප්ඩේට්ස් ටික දෙන්නේ. Okay. sir එතකොට sir අපිට තියනවාද මේ assignment එහෙම මොනවා හරි ඒ වගේ නැත්තම් එහෙමයි ඒකට මේ දැන් ඒක හතරේ වටවට දාලා assignment දැන් විෂයමාලාව අදලා දුන්නා වගේ assignments නම් assignments එක මිස් දෙයි. ඒ ආඩමට දාලා assignments දෙයි. ඒතකොට ඒ assignments ටික කරගන්න එක ඔයගොල්ලන්ගේ වගකීම. අත ඔයගොල්ලන්ගේ assignments එක ගෙන්න අපි කරන්නේ නැහැ. නේද? අපිට දැන් ඉන්දිකයි මිස් එකකට ඔයගොල්ලන්ගේ assignment වලට අදාළ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒව කරා. ඒතර ඔයගොල්ලන් අනිවාර්යෙන් කරන්න ඕන දේවල් දෙවි. නමුත් ඒක වායිකේ assignment එක මේ දවස්වල ඉස්සම දාන්න අපි බලනවා. එහෙම කරන්න අමාරුයි. මොකද මේ අපි අද දැන් අපි මේව YouTube එකට දාන නිසා ගෙවල් වල උයන කරන කට්ටිය ළමයන් වැඩ කරන කට්ටිය දැන් සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ පස්සේ හරි රැයට හරි එතනද මේව බලනවා. ඒක 2000ක් වෙන බලන්න. ඒක හැමෝගෙම අපේ assignment බලන්නේ නැත්නම් අපි විභාගයක් කියලා සාහිත්‍ය දෙන එක අපි කරන්නේ නැහැ. අපේ අරමුණ අවශ්‍ය දැනුම දෙන නිසා අපි assignment දෙන්නා මේ පාඩමට පොඩුවලකට අදාළව ඒව ඔයගොල්ලෝ කරලා ඔයගොල්ලන්ට ඒව කණ්ඩායම් විදිහට ඇගීමට කරන්න විදියක් ඔයගොල්ලන්ට කියලා දෙවි. okay. Thank you. ඔයගොල්ලන් තාමනාරි අහන්න ඕනද? sir එතකොට අපේ හරියටම sessions පටන් ගන්නේ June 2nd දස නැත්නම් next week එකේ ඉඳන්ම පටන් ගන්නද? ඒකත් අපි බලාපොරොත්තු වෙන කට්ටිය දැන් තාම ගොඩක් අය දන්න. ඒදාව එක එක ප්‍රශ්න WhatsApp වලින් මැසේජ් කරනවා අහනවා. ඉතින් WhatsApp වලින් එන මැසේජ් එකකට අපිට උත්තර දෙන්න වෙලාවකුත් නැහැ. ඒකයි මේ මීටින් එකක් ගන්න හඳුන්වලා දෙන්නේ. ලබන සතියේ බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට මොනවා හරි තව දැනුවත් කිරීමක් කරන්න ඕන නම් ඒක කරන්න. හරිද? ඊළඟ Palinda, so. Refleksanya. පටන් ගන්න. Okay, thank you. Baik. තව කාට හරි Baik. අහන්න Spotik na half spotik. තව කාට හරි අහන්නවද? තව කාට හරි මොනවද අහන්න තියෙනවද? තව කාට හරි අහන්න නැත්නම් අපිට පුළුවන් මේ සෙෂන් එක මේ අපි අතර විෂයමාලාව දැනුවත් කරන්න අද දැන් වැඩසටහන නැත්නම් ඔයගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා නම් මේක ඕනේද නැද්ද මොකද මේක විතර ලොකු කැපකිරීම ලොකු පරිත්‍යාගයක් ඒ නිසා ඕගොල්ලන්ට මේක ස්තුති කරන්න හරි මේකට ඕගොල්ලන්ගේ අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා විනාඩි 5ක් දෙන්නම් අදහස් ඉදිරිපත් කරන ඊට පස්සේ අපි අවසන් කරනවා කාටරි කතා කරන්න තියෙනවා ඔයගොල්ලෝ මේක ඔයගොල්ලන් බලාපොරොත්තු වෙන සාමාන්‍ය තියෙනවාද එතකොට ඒ ටිකක් ඉදිරියට විශ්ව දැනුම් අනේ මැඩම් මේ ටික කාටරි කතා කරන්න කියන මහත් තියෙනවා සර් මට දැනගන්න පුළුවන්ද මේ එතකොට මේක අපි දැන් කරන ගමන් child care course එකට කොහොමද අපි මේ apply කරන්න කියලා. child care course එක කියන්නේ විභාගයකට දාන්න. ඔව් සර්. ඒක ඔයගලන්ට මේ දේශනික යන අතරතුර ඉන්දිකා මැඩම් කියලා දෙවි. ඒ කියන්නේ ඒක අපි ඕන කරගෙන හරි ඒක ඔයගලන්ට ඇප්ලිකේෂන් එක දාන්න ආර් ෆීල්ඩ් ඩවුන්ලෝඩ් කරගන්න කොහොම ඒක
බොහොම හිතවත් කට්ටිය ඉන්නේ. අයිට එකට අපි සම්බන්ධ කරලා දීලා ඕගොල්ලන්ව ඒක හා ආර්ථික ගන්න ඒක අපි අතර මැද පළාත් අපි දැන් මත් මහත්යට අරහා ඒ ටික කරගන්න අවශ්‍ය දව ටික ගොඩේ මහත්ලා කරයි. ඒ පළාත් මට්ටමේ පළාත් මුල්ලමගේ අධ්‍යක්ෂකතුම සම්බන්ධ කරගෙන ඒ ටික අපි කෝඩිනේට් කරලා දෙන්න. Okay, thank you sir. ඕගොල්ලන්ට පොත් කතා කරන්න ඕනේ ඉන්දිකේෂන් ඔය සිස්ටම් කරන්න. ඒක ඊට පස්සේ අපිට ඉවර කරන්න. මේ ලෙක්චර්ස් ඕගොල්ලන්ට ඕනේද? දැන් මෙතන ඉවර කරලා දාන්න. ඒක මේ සේම අහම නේද? ඕගොල්ලන්ට මේ දේශන ටික ඕනේද? මේක මොනවද කරන්න ඕනේ? ඔයාලට වයි කවුරුත් කතා කරන්නේ නැද්ද? සර් ඇත්තටම ඊටාම වටින කෝස් එකක් මේක. ගොඩක් කල් ඉඳන් අපිත් බලාපොරොත්තු වෙලා හිටියේ. ඇත්තටම මේක පටන් ගත්ත එක ලොකු දෙයක්. ස්තුතියි සර්ටත් මැඩම්ටත් දෙන්නටම ගොඩාක් ස්තුතියි. දිගටම පවත්වාගෙන යන්න. කොච්චර අපිට වෙන වෙන මේ විභාග මොනවද තිබුණත් අපි මේකට දිගටම සම්බන්ධ වෙනවා. thank you sir. ගොඩාක් ස්තුතියි. තව පාටවල මොකද ඇත්තට මට නෙවෙයි ස්තුති කරන්න ඕනේ මමත් ස්තුති කරන අපේ ඕගොල්ලන් ඉතින් ඉන්දිකාපනාන්ද මහත්මියට එතුමිය ගොඩක් කාර්යබහුල කෙනෙක්. නමුත් එතුමිය පොරොන්දු වුණා මාස 6ක් පුරා ඕගොල්ලන්ට සති දෙක දවස් ගානේ පැය දෙක ගානේ මේ දේශනමාලාව ගෙනෙන්නේ. මොකද ඇය මේ විශේෂ ශාස්ත්‍රය තුළ ප්‍රමාණාත්මක දැනුමක් පරිචයක් තියෙන කෙනෙක්. තව පාටට කතා කරන්න ඕනද ස්තුති කරන්න ඕනද ඊට පස්සේ අපිට මේක ඉවර කරන්න. උලට කතා කරන්න ඕන බය නැතුව කතා කරන්න. තැනදී ශාමලී ශ්‍රී පවන්ජෝති තරංගනී මට නම් පේනවා මේකේ YouTube එකේ නැත්නම් කතා කරන්න බෑ. නමුත් YouTube එකට මැසේජ් එකක් දාන්න පුළුවන්. කාටද කතා කරන්න මේ දේශන ටික ඕනේද ඔයගොල්ලන්ට නැත්නම් අපි නවත්තලා දාන්නද? නේද කියන්නේ කට්ටියම නිශ්ශබ්ද වෙනකොට එතන ප්‍රශ්නයක් නෑ. ඒක තමයි නේද සර්? ඇත්තටම මේකේ අවශ්‍යතාවය පිළිබඳව ඕගලන්ට වැටහුණා නම් ඔයාලට අදහසක් ඉදිරිපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා නේද? නවත්තන්න නම් එපා සර්. අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ. නවත්තන්න නම් එපා මැඩම් කොහොම හරි කරලා දෙන්න. මේ කොච්චරද අපිට පෙරපාසල් ගුරුතුමියන් විදිහට අපිට ගොඩාක් වටිනවා. ඒකයි මේ කොච්චර වැඩ තිබුණත් අපි සම්බන්ධ වෙනවා. නවත්තන්න නම් එපා. මේ කොහොම හරි කරලා දෙන්න සර්. මැඩම් දෙන්නටම කියන්නේ. thank you. තව කාටවත් පොත් අදහසක් ඉදිරිපත් කරන්න නැත්නම් අවසාන වශයෙන් ඉනිකා මහත්මයාට කතා කරන්න කියලා ආරාධනා කරනවා. ඇත්තටම එතුමිය පෞද්ගලිකව මම දන්නවා. තාම මානසික හදවතක් තියෙන කෙනෙක්. ඒ වගේම මුල්ලමාවේ පිළිවෙත මම හිතන්නේ නේව කියන කෙනෙක්. අපිට පෞද්ගලිකව දැකලා තියෙනවා. ඒක නිසා අය මේක කරන්නේ මේ රට ඉන්නේ කරන දායකයෙක් විදිහට. මේ රට වෙනස් කරන්න අපි හදනට වඩා අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපි රටට යමක් දෙන්න ගන්න මම ඒක තමයි අපිට ගොඩක් වටින්නේ. ඒ සඳහා ඇයදාන දායකත්වයට අපි පොඩි සහායක් තමයි අපි ඇසෙස්ටි දෙන්න ලබා දෙන්නේ. මම ඉතාලම ස්පොන්සර් යවන්නට පිටන මොදන් කරන මේ කටයුත්තට මට අපිට කරන්න බෑ එච්චරයි. ඒක නිසා ඒක වෙලම ආරාධනා කරන වචන කිහිපයක් කතා කරලා ඉවරගන්න. මම හිතනවා ඇත්තටම සර් මේ ගත උත්සාහය තුළ අපිටත් මේ සමාජයට යමක් කරන්න පුළුවන් අවස්ථා උදා වෙලා තියෙනවා. ඉතින් මේ ගත්ත උත්සාහය තුළ මේ ආරම්භය මේ තුල තියෙන අන්තර්ගතය තමයි අපි අද සාකච්ඡා කරේ. මම හිතනවා මේ අන්තර්ගතය ගැන ඔබ හොඳ අවධානයක් යොමු කරා නම් ඇත්තටම ඔබ තුලින් බිහි වෙන දරුවා හෝ වේවා ඔබේම දරුවා නොවෙන්න පුළුවන්. නමුත් ඔබ ගාවට එන දරුවට ඔබට රටට යමක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ තුල ඔබ ඔබගේ වෘත්තීමේ දක්ෂතාවය වගේම අපි මේ මනුෂ්‍යාත්මයක් ලබලා අපි මේ කරගන්න පුණ්‍ය කර්මයේ මැදි මම හිතන්නේ අපි වෙනත් ලෝකයක් ප්‍රාර්ථනා කරනවා නම් එතනට යන්න. මම හිතන්නේ ඇත්තටම අපි පුද්ගලයෝ විදිහට මේ සමාජයට ඇවිල්ලා තියෙන්නේ අපේ පෞද්ගලික දේවල් සාක්ෂාත් කරගන්න පමණක් නෙමෙයි. අපිව පොදු කාරණාවක් කටයුත්තක් සඳහා අපි මෙහෙ වෙන්න ඕනේ. ඒ කාරණාව තමයි අපි මේ කරන්නේ. මම හිතනවා කමල් ගොඩසර්ට ඇත්තටම ඒ ශක්තිය ධෛර්යය වැඩිපුර ලැබෙන්න ඕනේ මේ වගේ කටයුතු දිගින් දිගටම කරන්න. ඒ වගේම මම හිතනවා මගේ ජීවිතය තුළ
මටත් මේ සමාජයට දෙයක් කරන්න මේ අවස්ථාව උදා වීම පිළිබඳව මම සර්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාලකින් ඉල්ලීමක් කරනවා සක්‍රීයව දායක වෙලා මේක අපි ඉස්සරහට ගෙන යමු. ඒ තුල මේ රටේ අනාගත පරපුර දක්ෂයින් බවට ආදරණීයන් බවට පත් කරගන්න අපිට හැකි වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. සුබ රාත්‍රියක් වේවා මැඩම්. අයබෝවන්. සුබරාත්‍රියක් වේවා මැඩම්. ආයුබෝවන්. thank you. එහෙනම් අපි ඉතින් ඉක්මනින් හැමෝම දේශමාලාවත් එක්ක සියලු දෙනාටම මේ Zoom එක කරා සම්බන්ධ වෙච්ච අයටත් ඒ වගේම YouTube එක කරා සම්බන්ධ වෙච්ච අයටත් සියලු දෙනාටම සුබ දවසක්. දැනටත් ඇප්ලිකේෂන් දාලා නැත්නම් ඒ කට්ටිය සේරම ඇප්ලිකේෂන් දාන්න. අපි හදලා තියෙන වෙනම වෙබ්සයිට් එක eccd.lk කියන. ඒකේ child care කියලා page එකක් තියෙනවා. ඒකට ගියාම ඒකේ සේරම විස්තර ටික තියෙනවා. eccd.lk කියන වෙබ්සයිට් එකට ගියාම ඒකේ child care කියලා page එකක් තියෙනවා. ඒකේ සේරම විස්තර ටික තියෙනවා. එතෙන්ට ගිහලා ඇප්ලිකේෂන් එකක් දාන්න. එහෙනම් ඉන්ඩිපෙන්ඩන්ස් බොහොම ස්තුතියි අපි හැමෝම එන හරි අයුබෝවන්.